අප සැලකල දේ විශ්වාස කළේ කවරෙක්ද? සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුටද? මාගේ සේවකයානෝ වැඩෙන පැලෑටියක් සේද? වියලි බිමෙන් මතුවන අංකුරක් සේද? සමිඳුන් අභියස වැඩුණෝය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත. මන පිනවන ශෝභමානකමක්ද නැත. මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූහ. දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූහ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලා ගත්හ. එතුමානෝ නිර්පනු ලැබූහ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදක්වෙමු. එබැවින් එතුමාන නිස්සුළුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවම් යයි අපට සිතුනේය. දෙවිතුමන් දුන් පාරයයි අපට හැඟුණේය. ඒත් එතුමන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. එතුමන්ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත. එතුමන් ලැබූ පහරවලින් අපට සුව ලැබී ඇත. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී තම තමා සිතූ මගට හැරී ගියමු. සමිධානෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නැර සිටියහ. නිහතමානී ලෙස එය දැරූහ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬව සිටින සේද එතුමෝ මුඛය නැර සිටියහ. බලහත්කාරකමින්ද යුක්ති විරෝධී ලෙසද එතුමෝ ගෙන යනු ලැබූහ. මනුලවින් සිඳ දමනු ලැබූහ. සෙනකගේ පව් දෙසා මරණු ලැබූහ. මේ කරුණු ගැන එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක්ද? එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත් ඔවුන් එතුමන් මිහිදන් කළේ අදමිටුවන් සමගය, එක මිනිවලය, ධනවතුන් සමග එක සොහොන් බිමේය. ඒත් එතුමන් පෙනනු ලැබුවේත් දුකට පත් කරනු ලැබුවේත් සමිධානන්ගේ කැමැත්ත ලෙසය. මෙසේ එතුමන්ගේ මරණය පව්කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක දීර්ඝායු ලැබ ජීවත් වන්නාහ. එතුමන් මගින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ. එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන් එතුමන් දුක් වේදනාවෙන්ලත් නැරගැන්මෙන් දමිටුකමට ඔවුන් පත් කරනු ලැබෙනු ඇත. එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි. එතුමෝ එය බලවතුන් සමග බෙදා ගන්නාහ. මෙසේ වන්නේ එතුමන් වරදකරුවන් සමග ගණන් ගනු ලැබ සිය දිවිපුදමින් බොහෝ දෙනාගේ පව් උසුලා ගනිමිනි. පව්කරුවන් සඳහා මැදහත් යදම් කරන බැවිනි. ආමෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. ජේසුස් ස්තුතියි. මං වෙනුවෙන් කුරුසියේ ඔබ වහන්සේගේ ජීවිතය පූජා කළාට. ජේසුස් ස්තුතියි. මං වෙනුවෙන් ඔබ වහන්සේ කස පහර වින්දට ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය තුවාල වුණාට. ස්වාමිනේ, ඒ අමිල වූ රුධිර
ජලධරාව ඒ ගංගාව ගලාගෙනාවට ස්තුතියි මං වෙනුවෙන්. ප්‍රශංසා වේවා, මහිමය වේවා. මම අදහමි සමිධානනී ඔබ වහන්සේගේ දුක්විඳීම, මරණය, උත්ථානය ස්තුති වේවා, ප්‍රශංසා වේවා ඔබ වහන්සේට. ආමෙන්.